hello, good morning. අනිතින් මේ අදත් ලස්සන වෙඩින් ෂූට් එකකට යන්න යන්නේ. දැන් වෙලාව හරියටම 5යි වෙලාව. ඒතර අපි මෙතනින් ඉඳන් කිලෝමීටර් එකක විතර වගේ යන්න තියෙන ලොකේෂන් එකට මොර්නින් ෂූට් එකට. අදලා ලස්සන විදිහේ වෙනස් විදිහේ ෆන්ක්ෂන් එකක් තියෙන්නේ. මොකද එක දිගට දවස් 3ක් තියෙනවා. අද ෆස්ට් ඩේ කරලා හෙට සමහරට ෆ්‍රී ෂූට් එකක් කරන්න නෙවෙයි සමහර සීගිරියේ. ඒකට අනිත් අය කියන්නේ 20 අපිට යන්න තියෙනවා රාජාංගනේ. ඒ රාජාංගනේදී තමයි අපි මේ වෙඩින් ඉවර වෙන්නේ. වෙඩින් එකක් වෙනස් විදිහේ ෆොටෝස් ටිකක් ගන්න මම ප්ලෑන් කරන් ඉන්නවා. මොකද මේ මට හිතෙන්නේ අද එක්ක උදේ වහිනවා. හරියට වහින්න එපා කියලා කියනවා. හැබැයි තාම එළිය වැඩ නිසා මම දන්නේ නැහැ කොහොමද ක්ලයිමේට් එක තියෙන්නේ කියලා. ඒක කොහොමද ඕන දෙයකට රෙඩි වෙලා ඉන්නේ. මේ දවස් ටිකේම ඉර විශ්ව වෙනවා. ඉතින් උදේට සම්පූර්ණවම හිතනවා වෙනස් විදිහේ සන්රූෆ් එකක් තිබ්බොත් අපිට වෙනස් විදිහේ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. බලමු මම try එකක් දෙනවා අද වෙනස් විදිහේ ෆොටෝස් ටිකක් අරගන්න. මොර්නින් ෂූට් එක ඉවරලා අපි ආය යන්න ඕනේ 8:00 වෙද්දි අත්තන කඩවලට. මේකන කපල් එකක් පිස්සු කපල් එකක් කිව්වොත් ආයෙත් ලස්සන කපල් එකක්. ඉතින් ලස්සන ඩින්නර් එකක් වෙයි අද දවස. බලමු අපි තව විනාඩි හරියටම 5:00ට අපි මෙතනින් යනවා සැලෝන් එකට. ඉතින් සැලෝන් එකේ වෙන විස්තරات එක්ක අපි බලමු කොහොමද මේ අද වෙඩින් එක කරන්න කියන එක. ඉතින් අපි එළියදී හැමෝම මොන ෂූට් එකේදී. ජය වේවා. අපි මේ සැලෝන් එකට ආවා. මේ කවුරුද දන්න ජයලංකායන් ටික තමයි ලස්සන ඩ්‍රෙසින් එකද. සමහරට කපල් එක උඩ ඇත්තේ අඳනවා. දැන් තාම එළිය වැටලත් නැහැ. 5:00යි. ඉතින් මොකද අදට 6:00 වෙද්දි ෂූට් එක පටන් ගන්නවා. මොකද මේ ඒකට අනිත් අරට එක නිදහස් වෙ කරගන්න පුළුවන් නිසා. ඉතින් අපි උඩට ගිහලා බලමු කොහොමද මොකද වෙන්නේ කියන්නේ. අපි දැන් ලොකේෂන් එකට ආවා. 6:00 වෙද්දි අපි ලොකේෂන් එකට ආවා. තාම කපල් එක එන ගමන් ගියා. තා විනාඩි 5කින් කපල් එක එනවා. එතකොට ආවට පස්සේ මොර්නින් ෂූට් එක අපි පටන් ගන්නවා. අපිට තියෙන පැය එකමාරක් විතර වගේ. එතකොට ඒක කරලි වෙලා අපි යන්න ඕනේ අත්තන කඩවලට. ඉතින් මොර්නින් ෂූට් එකේ කොහොමද වෙන්නේ කියන එක, කොහොමද ෆොටෝස් ටික ගන්න කියන එක මම වීඩියෝ එක මග දාන්නම්. අද ක්ලයිමේට් එක ප්‍රශ්න නැහැ. මම හිතද වහී කියලා. මොකද මේ වෙඩි එක තිබ්බද වහින නිසා මේ වහින සේප් එකක් තිබ්බේ. හැබැයි ප්‍රශ්නයක් නැහැ. මේ බලමු මොර්නින් ෂූට් එක කොහොමද වෙන්නේ කියන එක. ඉතින් ජය වේවා. වෙනද වගේම මේ අපි අදත් වෙඩින් එක මොර්නින් ෂූට් එක කරන් තෝරගත්තේ මේ පොළොන්නරු ගල්ලිහාර නිස්සංගල සාමණ්ඩපය කිට්ටුව. ඉතින් මෙතන තමයි මහල් ලස්සන බෙවාලා. මෙතන දෙනවා නම් මේ පරිසරය විනාශ කරන්න නැති විදිහට ඇවිල්ලා බලලා යන්න. මොකද මෙතන වටිනා තියෙන තැනක්. ඉතින් ඒ වටිනාකම මේ ආරක්ෂා කරන්න අපි දැනගන්න ඕනේ. බයිට් ඇවිල්ලා ඉන්නේ මම හිතන්නේ පාර හොයාගන්න බැරි සීන් එකක් තියෙන්නේ. රූම් නම් මේ තාම බ්‍රයිට් ආවේ නැහැ. මේ බ්‍රයිට් එනකන් අපි රූම් ගේ
ෆොටෝ ෂූට් එක මෙලිනම් පටන් ගන්නවා. දැන් අරටම 6:20 විතර වගේ. ඉතින් බලමු අපි කොහොමද මොනින් ෂූට් එක යන්නේ කියලා. Nanti බලන්න. මේ වෙනනේ අපිට පොරොම දීලා 6 වෙනි දිනකට දැන් 4 එන්නේ. උඹලා ගන්න. මේ කීයට ආවේ? මට කලින් ගියේ සැලොන් එකට. කීයද? දෙකට. දැන් දැනලා වුණ එම්බත්ලා ඉන්නේ. වෙන දවසක් වගේ නම් මං කවුසරටයි ටී-ෂර්ට් එක යන්නගෙන අපරාධේ. කවුසර ටී-ෂර්ට් එක කවුද මම වෙනිමුලට මං තියා හරියන්නේ. එන්න එන්න දෙන්න එක. කොහොම මින්දලා කොහොම මින්නන්නේ කොහොම තව දුරට කොහොම මින්නන්නේ අස්සන අයින් අයින් කි යන්නේ අස්සන වෙන්නේ හරි ලස්සන නවද්ද තාකස් කොහොම
අපි දැන් ඔන්න හරියටම වෙඩින් එක තියෙන අපි ගෙදරට ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඔය විදිහට තමයි අද වෙඩින් එක සම්පූර්ණ ඉවරකේ. දැන් හරියට වෙලාව 5:00 විතර වගේ ඇති. අපි අද දවසේ වෙඩින් එකකින් ඉවරලා අපි හෙට සීගිරිය ෆ්‍රී ෂූට් එක යනවා. ඉතින් හෙට දවසේ බලමු කොහොමද වෙඩින් එකේ ෆ්‍රී ෂූට් එකේ විස්තර කොහොමද කියලා. ඉතින් ඔයාලගෙත් වෙඩින් එක මේ වගේ ලස්සනට කරගන්න කතා කරන්න මට මගේ නම්බර් එක දෙනවා. ජය වේවා.